ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දි 26 අප්ඩේට් එක ඇවිල්ලා ඉවරයි. ඒ වුණත් මම මේ ළඟදි තමයි 26 iOS වලට මාරු වුණේ. මම iOS 26 වලට මාරු වුණාට පස්සේ iOS 18 වලට වැඩිය ලොකු ෆීචර්ස් වගේක් මට බලා ගන්න පුළුවන් වුණා 26 වලදී. මොකද මෙන්න මේ liquid glass කියන ෆීචර් එක මට iOS 26 එකේ පුරාවටම බලා ගන්න පුළුවන් වුණා. මම ගොඩක් කැමති වෙච්ච ෆීචර් එකක් තමයි මෙන්න මේ liquid glass feature එක. Apple වුණත් මෙන්න මේ liquid glass feature එක ફોકસ කරලා තමයි අපිට 26 update එක ලබා දුන්නේ. කොහොම නමුත් 26 update එකේ මුලදී අපිට ලොකු bugs ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් වුණත් මේ ළඟදී ආපු 26.6 update එකෙන් ඒ bugs ගොඩක් fix කරලා කියලා අපිට Apple announce කරලා දෙනවා මේ වෙද්දි. ඉතින් මෙන්න මේ liquid glass කියන feature එක ඇත්තටම ගොඩක් ලස්සන feature එකක්. මම ගොඩක් ආස කරන feature එකක්. හැබැයි අපේ phone එකේ battery එක නම් ඉක්මනට බහිනවා මෙන්න මේ liquid glass කියන feature එකට. මොකද මම iOS 18 වලින් 26 එකට ආවට පස්සේ මට ලොකටම බලා ගන්න පුළුවන් වුණා මගේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනට ඩ්‍රේන් වෙන්න ගත්තා මෙන්න මේ iOS 26 එකේ තියෙන liquid glass කියන ෆීචර් එකට. මම ආස කරන අනිත් ෆීචර් එක තමයි clock එකේ size එක වෙනස් කරන්න පුළුවන් වෙන එක. මොකද Apple මේ වෙනකන් ඒ වගේ ෆීචර් එකක් දීලා නැහැ. ඉතින් ඒක නිසා මම ආස හිතුණා ඒ වගේ ෆීචර් එකකට. මේ 26 කියන අප්ඩේට් එක වෙනම අප්ඩේට් එකක්. හැබැයි අපිට clock එකේ size එක මාරු කරන්න පුළුවන් වෙන්නේ එක clock design එකකට විතරයි. හැබැයි මම හිතුවේ අනිත් design වලට අප්ඩේට් එකකින් Apple අපිට දෙයි කියලා. ඒත් එක clock design එකකට විතරයි අපිට පුළුවන් මෙන්න මේ size එක මාරු කරන්න clock එකේ. iOS වලදී දැන් ඔයාලට පුළුවන් ඔයාගේ ෆොටෝ එක 3D විදිහට හදා ගන්න. ඒ වගේම 3D විදිහට හදලා ඔයාගේ ෆෝන් එකේ wallpaper එක විදිහට යූස් කරන්න පුළුවන්. හැබැයි එහෙම යූස් කරනවා නම් ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ඩ්‍රේන් වෙන්න පුළුවන්. ඒකත් අපිට හම්බෙච්ච ලොකු ෆීචර් එකක් විදිහට කියන්න පුළුවන්. සහ මම ආස කරන ෆීචර් එකක් තමයි මේ ෆීචර් එක. iOS 26 එකේදී මම දැකපු තව දෙයක් තමයි app open වෙන speed එක සහ display එකේ තියෙන smooth එක. මොකද iOS 18 එකට වඩා ගොඩක් speed එකෙන් ගොඩක් smooth එකට අපිට බලා ගන්න පුළුවන් මේ iOS 26 update එක. ඉතින් මේ iOS 26 update එක ලොකු update එකක් නිසා ඔයාගේ iPhone එක පරණයි නම් පොඩි lag එකක් යන්න වුණත් පුළුවන්. මොකද මේ update එක ලොකු update එකක් නිසා. තව අපිට බලා ගන්න පුළුවන් මේ 26 අප්ඩේට් එකේදී අපේ කැමරා ඇප් එක වෙනස් වෙලා තියෙනවා. අපි ඒ දවස්වල ඉඳන්ම අද වෙනකන් දැක්ක කැමරා ඇප් එක නෙමේ දැන් තියෙන්නේ වෙනස්ම විදිහේ ඇප් එකක්. මොකද අපි ඇප් එක ඕපන් කරාට පස්සේ එන ඉන්ටර්ෆේස් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා මේ 26 අප්ඩේට් එකේදී. මම iOS 18 වලින් 26 වලට මාරුනාට පස්සේ මම ගොඩක් ආස හිතුණා මේ 26 iOS අප්ඩේට් එකට. මොකද මම මේ liquid glass එකට ගොඩක් කැමති. ඒක නිසා 26 අප්ඩේට් එක මට මාර ලස්සන ලුක් එකක් දෙන ෆීචර්ස් තියෙන iOS එකක් වුණා. ඉතින් iOS 26 එකේ ඔයාලා ආස ෆීචර් එකක් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මට ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. නොදන්න අයට දැනගෙන ෂෙයා කරන්න. අදට මම ගිහින් එන්නම්. මම දුලාජ්.